කුෂිනාරානුවරට යමුද? බුදුරජාණන් වහන්සේ තම ආයු සංස්කාරය අතහැරලා පිරිනිවන් පෑ ස්ථානයේ නරඹන්නයි අපි මේ යන්නේ. සවැත් නුවර ඉඳලා කුෂිනාරානුවරට අපි රෙන්ට් කායකකින් තමයි ඒ යන අතරමඟදී අපිට මෙන්න මේ පූජාව දකින්න හම්බ වෙනවා. මේ පූජාවට කියන්නේ ගණේෂ් විසර්ජන පූජා කියලා. මම ඒක ගැන විස්තරත් ඔයාලට ඉස්සරහදී කියන්නම්. බල්රාම්පූර් බස්ති කියන ප්‍රධාන නගර පහු කරලා ගෝරක්පූර් වලින් අපි කුෂිනාරාවේ තියෙන බෞද්ධ විහාරස්ථානයට ආවා. මේ විහාරස්ථානය නිර්මාණය කරේ අස්සජි ස්වාමීන් වහන්සේ. ඒ වගේම වර්තමානයේ විහාරයේ විහාරාධිපති ධූරය දරන්නේ උන්වහන්සේම තමයි. මේ ඉන්නේ අස්සජි ස්වාමීන් වහන්සේ. ආහාර පාන නවාතැන් පහසුකම් මේ සියලුම දේවල් උන්වහන්සේ අපිට සැලසුවා. වන්දනාකරුවන්ට විතරක් නෙමෙයි මේ ප්‍රදේශයේ සියලුම දෙනාට උන්වහන්සේ විශාල සමාජ සේවයක් සිදු කරනවා. රාත්‍රියේ බෞද්ධ විහාරස්ථානයේ නැවතිලා උදේම අපි පිටත් වුණා මහා පරිනිර්වාණ විහාරයට. මේ ඔයාලට පේන්නේ මේ ස්ථානයේ දර්ශනය. මේ තියෙන්නේ ඇතුල්වීමේ දොරටුව. මේ විහාරස්ථානය නිර්මාණය කරලා තියෙන්නේ 1956. 2500 වැනි බුද්ධ ජයන්තියට සමගාමීව. බුදුරජාණන් වහන්සේ දකුණු ඇලයට සයනය කරමින් දකුණු අත හිසට තබාගෙන බටහිර දිශාවට පිරිනිවන් පාවදාරන මහා පරිනිර්වාණීරියව මෙම පිළිම වහන්සේගෙන් ප්‍රදර්ශනය වෙනවා. ස්වාමීන් වහන්සේ සමග අපිත් වත්පිළිවෙත් කළා. ඒ දුර්ලභ අවස්ථාවට සම්බන්ධ වෙන්න තරම් අපි වාසනාවන්ත වුණා. ඉතින් විශ්වාසයන් වල සඳහන් වෙන ආකාරයට මේ ඔයාලට පේන්නේ මල්ල රජදරුවන්ගේ උපවත්තන ශාලාව. මෙහි සල්ගස් දෙකක් මැද්දේහි තමයි බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවා කියලා කියන්නේ. මේ තියෙන්නේ එම ස්ථානය. මේ තියෙන්නේ පරිනිර්වාණ ස්තූපය. මෙහි බුදුරජාණන් වහන්සේගේ ධාතුන් තැන්පත් කළා කියලා කියනවා. එම ස්ථාන දෙකම පිහිටලා තියෙන්නේ හරියටම විහාර මන්දිරයට පිටුපස. මේ පින්තූරය බලද්දී ඕගලන්ට ඒක ගැන අවබෝධයක් එනවා නේද? උන්වහන්සේගේ ශ්‍රී දේහය තැන්පත් කළා යයි පැවසෙන රාම්භාර් එහෙමත් නැත්නම් මකුට බන්ධන ස්තූපයයි ඔයාලට මේ පේන්නේ. මෙම ස්ථානයේ පිහිටලා තියෙන්නේ මහා පරිනිර්වාණ මංචකයේ ඉඳලා කිලෝමීටර් 1.5ක් විතර නැගෙනහිර පැත්තට. එතනදී අපිට මේ යාළුවෝ තුන්දෙනාව හම්බ. එයාලත් එක්ක අපි ටිකක් වෙලා වාඩි වෙලා කතා කර හිටියා. ලස්සන හින ගොඩාක් තිබුණේ වෙද්දි අපිට නම් ගොඩාක් බඩගිනි. අපි නැවතත් විහාරස්ථානයට යන්න තමයි කල්පනා කරේ. ඉතින් අපිත් එක්ක හිටපු මේ යාළුවෝ තුන්දෙනාටත් බඩගිනි හින්දා අපි එයාලටත් පුංචි දාන වේලක් දුන්නා. කල්පනා එයාගේ නමත් කල්පනාලු. මං එයාලත් එක්ක කතා කර ඉන්නකොට තමයි ඒක දැනගන්නේ. අපි කලින් කතා කර ඉන්නකොට එයා මගේ කරාබු දෙකට ආසයි. ඉතින් අපි තුන්දෙනෙක්ගේ කනේ ලස්සන කරාබු 3ක් තිබුණා. අපි ඒවා මේ තුන්දෙනාට දුන්නා. එතන හිටපු එක ගෑනු ළමයි කනේ අය කට්ටක් තමයි ගහගෙන. හැබැයි අහම්බෙන් මං කරාබුව දීපු ගෑනු ළමයාගේ නමත් කල්පනා. මමත් කල්පනා. එයාලත් කෑම කාලා ගෙදරටත් කෑම අරගෙන හැම ගෑනු ළමයෙක්ම ප්‍රින්සස් කෙනෙක්. එයාලටත් හරි සුන්දර ආශාවන් තියෙනවා. ඒ මගේ යාළුවෙක්ගේ ලිප්ස්ටික් එකක්. ඒක යාට හොඳට ගැලපුණා. ඒකත් අපි යාළට තෑගි දීලා අපි නැවතත් විහාරස්ථානයට ආවා කෑමට. ඊට පස්සේ අපි එදා දවසේ විහාරස්ථානයේ නැවතිලා ස්වාමීන් වහන්සේ ඇතුළු පිරිසට සමුදෙලා නැවතත් වාරාණසී දක්වා එන්න පිටත් විහාරස්ථානයේ ඉඳලා